හලෝ හලෝ මගේ යාළුවනේ කොහොමද? අද අද මං ගෙනාවේ වෙන වර්ල්ඩ් එක සර්වයිවල් ගයිඩ් එකක්. මොකද මං කලින් ගෙනාව වීඩියෝ වල තිබ්බ වර්ල්ඩ් එක ඩිලීට් වුණා මගේ අතින්. මේ තියෙන අපේ ස්පෝන් පොයින්ට් එක. හොඳයි. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හොඳයි යාළුවනේ. මෙන්න මේ පැත්තෙන් ගියොත් මං හිතන්නේ මොන හරි දෙයක් හොයාගන්න පුළුවන් වෙයි අපිට. හොඳයි. වතුරේ තමයි යන්න ඕන අපි. වතුරේ නැතුව යන්න පුළුවන් නම් හොඳයි. හොඳයි. අන්න අතේ විලේජ් එකක් තියෙනවා වගේ මට පේනවා. ඔව් විලේජ් එක තමයි. අඩෝ අද මම වාසනාවන්තයි බං. ස්පෝන් පොයින්ට් එක ළඟ විලේජ් එකක් නේ. අඩෝ ඒක නම් හොඳ විලේජ් එකක් තමයි. හරි. හොඳයි ගයිස්. මේ තියෙන විලේජ් එක. හොඳයි. ගයිස් මං කලින් වතාවට මේ වර්ල්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. මං දැක්ක හැටියට අර පැත්තේ තියෙන පොඩි ගල් තලාවක්. එතන තියෙනවා හොඳ හොඳ දේවල්. දැන් අපි වහල උඩින් පැන යමු. අම්මට සී. අඩෝ බෑනේ කරන්න. මුලින්ම අපි බූට් එකක් කපන් යමුකෝ. අඩෝ රෑ වේගෙන හත්වෙනවා නේ. අඩෝ ඩැමේජ් වෙනවා. නයිස්. නෑ බෑනේ කරන්න. මේ මුලින්ම ඇඳක් හොයාගන්න ඕන. අඩෝ පොත කියුවයක් නේද? පැන්නා. අඩෝ යට පේන විදිහට දැන් මට හෙන ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ රෑ ඉඳාගන්න තිබ්බනම් ඇති. දැන් ඉඳාගන්න පුළුවන් දන්නේ අපිට. බලමු. හරි. නයිස්. ඊළඟට පියාච්චන් අම්මට සිරිමේ තියෙන ඉන්නාර ඉස්මිතාගේ පැන්නොත් මට මොනවා වේද? පැන්නා. රයිට්. බලමු මොනවද තියෙන්නේ කියලා. අඩෝ ඩයමන්ඩ් 3ක් තියෙනවා. ඒක හොඳ වටින් චෙස්ට් එකක්. ඊළඟට ආමර එකක් කෑලි ඔබ්සිඩියන් 3ක් නේක වැටුණා. හරි. ඔබ්සිඩියන් 3කුයි ගෝල්ඩ් 3කුයි ඇපල් 2කුයි බ්‍රෙඩ් 3ක්. ඒකත් හොඳයි. හරි. මං කියවනේ අර නිකන් ගල් තලක ඔය තිබ්බ කියලා අපි එතෙන්ට යමු. ඉතින් ගයිස් ඔයාලට පේනවා ඇති මේ ගල් තලාව. හරිද? මෙතන මේ අවංකව තනිකර අයන් විමානයක්. අයන් කෝල් ඕන් තරම් තියෙනවා මේකේ. දැන් අපි මේ බල්ලොත් ඉන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගන්න විතරයි. නයිස්. ඔය ගස් කපන එක නම් මට එපා වෙනවා. මට හිතෙනවා අර විලේජ් එකේ තිබ්බ ක්‍රාෆ්ටින් ටේබල් එක. ඒකෙන්ම පික් එක හදාගත්තා නම් හොඳයි කියලා. රයිට්. පාත් තියෙනවා.
nice. right. එහෙනම් අපි හිතමු crafting table එකක්. හරි. 4ක්. හරි. right. අපි හදාගමු diamond pickaxe හොඳයි. right. okay. දැන් අපි අයන් ටිකක් කඩවමු. මෙතන නාමරයක් හදන්න තරම් අයන් තියෙනවා මේකේ. නැති වෙන විදිහක් නැහැ. මුලින්ම කෝල් එක කඩවමු. right. අන්න එමරල්ඩ් ටිකකුත් තියෙනවා. ඒකත් අපි ගමු. right. මම හිතන්නේ මේ ඇති වෙයි මම හිතන්නේ. දැන් අපි අයින් ටික මයිනින් කරන්න යමු. මේ තියෙන අයින් එමරල්ඩ් ටිකුත් කඩාගමු මුලින්ම. අඩෝ මේ තියෙන්නේ. nice. guys මම කිව්වා වගේ නෑ සාමාන්‍යයෙන් මම කිව්වා වගේ මම කරන්නේ අනික් අයට වඩා ගොඩක් වෙනස් විදිහට. සාමාන්‍ය කෙනෙක් නම් මේ වෙනකොට wood වලින්ම බඩ් ටික හදාගෙන ඉවරයි. ඒක guys මම කරන්නේ මගේම රටාවකට අනුව. අනිකුන් කිය එකෙක් මගෙන් දවසක් අහනවා අයියා අනික් ප්‍රෝල කරනවා වගේ දවස් දෙකකින් තුනෙන් ගේ හදලා ආතලේ ඉන්නේ නැති කියලා. guys මට දැන් තියෙන උත්තරේ තමයි එයා ඒ ප්‍රෝලා. මම ප්‍රෝ මැක්ස් කෙනෙක්. ප්‍රෝ මැක්ස්ලා ප්‍රෝලට ඕන කෙනෙක්ට වඩා වෙනස් විදිහක තමයි එයාලා වැඩ කරන්නේ. හොඳයි guys එහෙනම් මං off the camera මේ අයන් ටික මයිනින් කරගන්නම්. හොඳයි guys ඊට එහායින් ගල් තලාව තිබ්බා. අර තියෙන අපි කලින් හිටපු ගල් තලාව මේ වෙන එකක්. මම දැන් මේක හදිසියෙ දැක්කේ. මේකේ හින්දා අයන් තියෙනවා. ආරක්ෂිත හොයන් බලමු අයන් දෙකයි. ආරක්ෂිත දන්නේ නැහැ ඉතින් මේක වෙනත් ගොඩක් තියෙනවනේ. මම හිතන්නේ මේක එච්චර අනාරක්ෂිත ඇති කියලා. ආරක්ෂිත මට ආදාළ නැහැනේ. මං වගේ අයට නම් මොකාවත් නැති. හරිද? nice. 10ක් අපි හොයන්න ලඟුණා. මං කලින් කිව්වා වගේ මං මේ ටික ඕෆ් ද කැමරා කඩා ගන්නම්. හොඳයි යාළුවනේ. මෙච්චර ඕෆ් ද කැමරා වැඩ කරේ. හොඳයි. දැන් මට ඕන තරමට වඩා ටිකක් අයින් කඩාගත්තා. ඊළඟට ඉතින් දැන් තියෙන්නේ මේ තියෙන අයන්. දැන් තියෙන අය විලේජ් එකට යන එක විතරයි. හොඳයි. මට ඕනට ජයන් හම්බුණා. අන්න හරිය තැන් තියෙනවා. දැන් ඉතින් මට කැමති ගැන සැලකිලිමත් වෙන්න වෙලාව. නැත්නම් ඉතින් මගේ හෙල්ත් එක ආයෙ වැඩි වෙන්නේ නැති වෙයි.
ඕ වැටියන්කෝ ඕ අන්න හරි හොඳයි එහෙනම් අපි දැන් යන් ගමට හොඳයි ගයිස් එහෙනම් අපි ගමට ආවා දැන් මට තියෙන්නේ ආමර් එකක් ආමර් හදාගන්න නෑ ඊට කලින් ඉතින් මේ ටික පුච්ච ගන්න එපා ගයිස් මං කියමු එක මයිනින් කරද්දී මං අයන් මයිනින් කරද්දී මගේ මට ගොඩ තියෙන මං ගොබස්ටෝන් ටික නැති ඒ නිසා දැන් මං ආයේ ගොබස්ටෝන් ටික හොයාගන්නවා ඒ හෙල්ත් අඩු වෙනවා කියන්නේ අඩු වෙනවා නිකන් හරි ඒත් මදි මං හිතන්නේ තව ටිකක් කැමති තිබ්බොත් හොඳයි වෙපනිස්ටින් එකද තිබ්බ නේද උණු කරන එකක් නැති මට පේජ් වෙන්නේ ඉන්නේ වෙපනිස්මිට විතරයි ඒ ගයිස් මේ දැනට මට සිද්ධ වෙනවා මේ කුකුළු දෙන්නෙක්ව කන්න සිද්ධ වෙනවා දැනට කුකුලගේ එක් හරි කන්න දැන් සිද්ධ වෙනවා මට බෑනේ කරන්න ගයිස් මගේ හෙල්ත් කටු වෙන්නේ ගොඩක් ඉරේ තියෙනවා ඒ නිසා දැන් මට සිද්ධ වෙනවා ටිකක් උස අඩු කරන් පයින්න හරි ගයිස් මගේ ගේ හදන්න නම් තැනක් හිතාගෙන ඉවරයි ඒක මං ගේ හදන වැඩේත් ඔෆ් ද කැමරා කරන්නම් හොඳයි මෙතනින් පයින් එක වඩාත් හොඳයි මම හිතන්නේ රයිට් ඕකේ බෑනේ කරන්න බෑනේ බං කරන්න හරි ගයි අපි දැන් පහළට බහගමු බ්‍රෙඩ් ටිකකුත් තියෙනවා නේ මල් ළඟ ඒක අමුතු ගානේ රයිට් මල් ළඟ උන්තරම් කෝල් තියෙනවා කුකුලයි කෝල් දෙකයි හරි දැන් ඉතින් අපි තියෙන අපේ කැම්ප් ක්ලාස් වෙනකන් පාන්තියක් හරි කාගෙන ඉන්න හරි නයිස් අපි දැන්ට මේ ටික දාගමුකෝ නයිස් ඊළඟට අපි අයන් ටික දාගමු දැන් ඉතින් අපි අයන් ටික හැදෙනකන් නෑ වැඩි එහෙම යන්න හොඳ නෑ හොඳයි අයිනින් ගොඩ දෙයක් හැදලා තියෙනවා ඕකේ තව අයන් හොයාගන්න පුළුවන් වෙයි මට බෑනේ කරන්න මා කැමති වැඩේ තමයි ඔය කේව්වල් යන එක නයිස් පහක් තියෙනවා දැන් හයක් දැන් හදාගන්න මොකද්ද බං හෙල්මට් එකක් නයිස් යාළුවනේ එහෙනම් අපි දැන් කල්ස්මක් හදාගමු අපිට කෝ
තව එකක් වුණා. නයිස්. හරි. දැන් මගේ ආමර එක සම්පූර්ණයි. හරි. ෂීල්ඩ් එකකුත් හදාගමු අපි. රයිට්. තාම නේද අපිට හදන්න තියෙන්නේ? තා අපිට කඩුවක් හදන්න පුළුවන්. යාළුවන් දැන් මං වර්ල්ඩ් එක ලෙවල් කරන්න පුළුවන් ගොඩක් දේවල් කරලා ඉවරයි. යාළුවන් දැන් රෑ වෙලා නිසා මං නිදා ගන්න හදන්නේ. රයිට්. කෝ අප්පා? නිදා ගන්නවානේ. හරිනේ. මට සොම්බිලා ඉන්නවා ඒක තමයි ප්‍රශ්නේ. ශික්. මුංගේ මම බේරෙන්නේ කවදද? ඔව්. නැත් බෑනේ කරන්න. එහෙනම් ගයිස් දැන් මම හදන්නේ එළියට යන්න. හරි රයිට්. බලමු මේක. අන්න හරි. රයිට්. එහෙනම් අපි යමු. අම්මා කිරිපාරයා. මෙන්න පොඩි එකේ. දැන් මගේ අයන් ටික ආන්ට හරි ගිල්ලා තියන්නේ. හොඳයි. රයිට්. ඉතින් පුරුදු පාරෙම යමු. නයිස්. අද සුපිරි. දැන් බලමු මට මොනවද හදන්න පුළුවන් කියලා. අඩේ ස්ටික්ස්. දැන් ස්ටික් එක ගන්නවා. ස්ටික් එක හදමු. හරි. ස්ටික් 17කයි අනේ හරි. රයිට්. පොරක්. Nice. එහෙනම් guys අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ දවසේ මම දාන්නේ මම ගේ හදන හැටි. නෑ. ගේ හදන එක නම් මට වෙලා යන නිසා මම ඊළඟට මම දාන්නේ ඊළඟට මම දාන එක නම් මට තාම අයිඩියා එකක් නෑ අවංකම කිව්වොත්. පුළුවන් ඊළඟ වීඩියෝ එක වෙද්දි මම ගේ හදලා තියන්නම් මගේ. හරිද? එහෙනම් කොල්ලෝ අපි ගියා.